ඇස කියන්නේ ඉතා සංවේදී ඉන්ද්‍රියක්. ඇසට සිදුවන සුළු අනතුරක් වුවත් ඔබේ මුළු ජීවිතයටම බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ නිසා ඔබ නිරන්තරයෙන් ඔබේ දෙනෙත් උවදුරු වලින් සහ අනතුරු වලින් ආරක්ෂා කරගත යුතු බව මතක තබා ගත යුතුයි. එසේම ඇසට යම් අනතුරක් සිදු වුණොත් ඒ සඳහා සුදුසුම ප්‍රථමාධාර පිළිබඳවත් දැනුවත් විය යුතුයි. මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඇසට වැලිකටයක් හෝ රුඩු කැපැල්ලක් ආදී ඇතුළු වූ විට කළ යුතු නිවැරදි ප්‍රථමාධාර ගැන. එහිදී ස්වභාවයෙන්ම එබඳු අවස්ථාවක ඇසට කඳුළු පැමිණ ඒ දූවිලි හෝ රුඩු කැබලි ඉවත්වීමක් සිදු වෙනවා. එහෙත් ඇතැම් අවස්ථාවක එසේ කඳුළු මගින් ඉවත් නොවන අවස්ථා දකින්න ලැබෙනවා. එබඳු අවස්ථාවකදී අප මේ සඳහන් කරන ප්‍රථමාධාර කිරීමටත් එයින්ද සුවයක් නොලැබුණොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යාමටත් වග බලා ගන්න. රුඩු කැබැල්ලක් හෝ වැලිකටයක් ආදී දෙයක් ඇසට ඇතුළු වූ විට ඇස පොඩි කිරීම නිසා ඇස තුළ තිබෙන වැලිකටය හරහා ඇස තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා ඇස පොඩි කිරීම සුදුසු නැහැ. ඔබ වහාම පිරිසිදු ජලය ගෙන ඇස හොඳින් විවර කර ඊට ජලය වත් කරමින් සෝදන්න. ඇහි පිල්ලම් අතින් විවර කරමින් ඇස කරකවමින් ජලය දමා සෝදන විට රොඩු කැබැල්ල හෝ වැලිකටය ඉවත් වෙන්න පුළුවන්. එසේත් නැත්නම් කොටන් බටන් එකක් ගෙන රොඩු කැබැල්ල ඉවත් කිරීමට පුළුවන්. එසේ කළ හැක්කේ ඇහි පිල්ලම ඇතුලේ අදාළ රොඩු කැබැල්ල තිබෙනවා නම් පමණයි. එබඳු අවස්ථාවක කොටන් බටන් ජලයෙන් තෙත් කර එයින් රොඩු කැබැල්ල ඉවත් කරන්න පුළුවන්. ඒත් කුඩා දරුවෙකුගේ නම් ඔබ මෙවැනි දෙයක් නොකළ යුතුයි. මක්නිසාද දරුවා දැඟලීමේදී ඇසට අනතුරක් සිදු වෙන්න පුළුවන්. එබඳු අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඉතින් ඔබ ලබාගත් මේ වටිනා දැනුම තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න.